ඔයාගේ හැකියාවන් දන්නවද? එහෙම නැත්නම් ඔයාගේ තියෙන දුර්වලතාවයන් මොනවද කියලා දන්නවද? ගොඩ දෙනෙක් තමන්ගේ තියෙන හැකියාවන් මොනවද? එහෙම නැත්නම් තමන්ගේ තියෙන දුර්වලතාවයන් මොනවද කියලා හරියටම දන්නේ නැහැ. ඉතින් සමහර කෙනෙක් ඉන්න පුළුවන් හරියට තරහ යන. තව සමහර කෙනෙක් ඉන්න පුළුවන් තමන්ගේ තියෙන අදහස් අනිත් කට්ටියට හරියට ප්‍රකාශ කරගන්න බැරි. ඒ වගේම තවත් කෙනෙක් ඉන්න පුළුවන් තමන්ට හොඳට ගැඹුරින් හිතන්න පුළුවන් ඥානයක් තියෙනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් එයාට තමන්ගේ ගැන අභිමානයක් ආත්ම අභිමානයක් එක්ක ඉතා හොඳ ගමනක් යන්න පුළුවන් කෙනෙක්. ඉතින් මෙන්න මේ තරහ යන පුද්ගලයාව ගත්තොත් ඒ පුද්ගලයාගේ තරහ යන හින්දා තරහව පාලනය කරගන්න බැරි හින්දා ජීවිතේ ගොඩාක් ප්‍රශ්න වලට ඒ පුද්ගලයා මුහුණ දීලා දෙන්න පුළුවන්. ඒ වගේම හරියට sannivedanaya කරගන්න බැරි කෙනා තමන්ට හිතන දේ අනිත් කට්ටියට හරියට කියා ගන්න බැරුව ජීවිතේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දීලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමන්ගේ තියෙන දුර්වලතාවයක් හින්දා ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා තිබ්බත් හරියටම තමන් දන්නේ තමන් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න හේතුව තමයි තමන්ගේ මේ තියෙන දුර්වලතාවය කියලා. ඒ වගේම තමන්ගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න පුළුවන් තමන්ගේ තියෙන හැකියාවන් මොනවද? තමන්ට මොනවද කරන්න පුළුවන් කියලා ගොඩ දෙනෙක් දන්නේ. ඒක හින්දා හිතන දේවල් කරලා තමන්ගේ ජීවිතේ ඉදිරියට යන ගමන විනාශ කරගන්නවා. ඉතින් ගොඩ දෙනෙක් දන්නේ නැති වුණාට කේන්දරයක් බලලා අපි කරන්නේ ඔයගොල්ලන්ගේ තියෙන හැකියාවන් සහ දුර්වලතාවයන් ඔයගොල්ලන්ට පෙන්වලා දෙන එක. ඔයාගේ තියෙන හැකියාවෙන් වැඩක් ගන්න කොහොමද? ඒ වගේම දුර්වලතාවය නැති කරගන්න කොහොමද කියන එකයි කේන්දරයක් බලලා අපි ඔයාට පෙන්වලා දෙන්නේ. ඔයාත් ඕන තරම් කේන්දර බලලා ඇති. හැබැයි ඔයා ඒ කේන්දර බලලා එක තැනකින්වත් ඔයාගේ දුර්වලතාවයන් සහ ඔයාගේ හැකියාවන් ඔයාට පෙන්වලා දීලා කොහොමද ඒ හැකියාවන් වලින් ප්‍රයෝජනට ගන්නෙත් සහ දුර්වලතාවයන් නැති කරගන්නෙත් කියලා ඔයාට කියලා දුන්නද? එහෙම කියලා දුන්නේ නැත්නම් ඔයාගේ කේන්දරේ හරියට බලලා නැහැ. ඉතින් ගොඩ දෙනෙක් දන්නේ නැති වුණාට කේන්දරයක් බලලා අපි කරන්නේ ඔයගොල්ලන්ගේ තියෙන හැකියාවන් සහ දුර්වලතාවයන් ඔයගොල්ලන්ට පෙන්වලා දෙන එක. ඔයාගේ තියෙන හැකියාවෙන් වැඩක් ගන්න කොහොමද? ඒ වගේම දුර්වලතාවය නැති කරගන්න කොහොමද කියන එකයි කේන්දරයක් බලලා අපි ඔයාට පෙන්වලා දෙන්නේ. ගොඩ දෙනෙක් අපි ගාවට කේන්දරයක් බලන්න එනකොට එන්නේ අවුරුදු 40ක් පැනලා. එතකොට එයාගේ තියෙන හැකියාවන් හඳුනාගෙන එයාගේ ජීවිතය ඉස්සරහා ගමන ගැන යම්කිසි මට්ටමකට ගියා දෙන්න පුළුවන් වුණත් තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන්න බෑ. මොකද ඒ වෙනකොට එයා විවාහ වෙලා එයා රැකියාවක් තෝරගෙන එයා ජීවත් වෙන්න ක්‍රමයක් තෝරගෙන තමයි තියෙන්නේ. හැබැයි අපිට පුළුවන් නම් අපේ දරුවෙක්ගේ කේන්දරේ O level කරලා ඉවර වුණාට පස්සේ බලන්න. A level වලට මොනවද කරන්න ඕනේ? ඉතින් පස්සේ මොකද්ද කරන්න ඕනේ? එයාට රැකියාවක්ද හරියන්නේ, ව්‍යාපාරයක්ද හරියන්නේ, එයාගේ විවාහය කොහොමද වෙන්නේ? අන්න ඒ වගේ ලොකු දිශානතියක් එක්ක ලොකු ගමනක් යන්න පාර පෙන්ලා දෙන්න පුළුවන් ඒ කාලෙදි කේන්දර බැලුවොත්. ඉතින් ඔයාටත් O level කරන වයසේ දරුවෙක් ඉන්නවනම් නැත්තම් ඊට වඩා වයසින් අඩු දරුවෙක් ඉන්නවනම් දරුවගේ කේන්දරේ හරියට බලලා ඒ දරුවගේ තියෙන හැකියාවන් මොනවද? දුර්වලතාවයන් මොනවද? කොහොමද එයාගේ